සුබ දවසක් වේවා සියලු දෙනාට. අද අපි සාකච්ඡා කරමු ඉතා සරල ගානක්. මෙම කේන්ද්‍ර ඛණ්ඩයේ පරිමිතිය මෙන්න මේ ගාන අපි හදමු. මෙම කේන්ද්‍ර ඛණ්ඩයේ පරිමිතිය 25යි. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ පරිමිතිය 25යි. මේකේ චාප දිග 11යි. අපෙන් අහනවා අරය. එතකොට අරය කියන්නේ මෙයානේ. අපි දන්නවා සම්පූර්ණ පරිමිතිය සමානයි r ධන r ධන 11. සම්පූර්ණ පරිමිතිය 25යි. r දෙකක් r වෙනවා. 11 අනිත් පැත්තට ගියාම අඩු වෙනවානේ. 25න් 11ක් අඩු වෙනවා. 14ක් වෙනවා. දැන් දෙපැත්තම දෙකෙන් බෙදමු. මෙයාට මෙයා කැපෙනවා. r සමානයි 7 සෙන්ටිමීටර. ඉතින් මේ ගාන මේ ලොකුවට හදන්න අවශ්‍ය නැහැ මේ සූත්‍රය දාලා. අපි ඕන්න එහෙමත් බලමුකෝනේ. සම්පූර්ණ පරිමිතියනේ. ඒතකොට සම්පූර්ණ පරිමිතිය සමානයි r r මම මෙයා ගන්නවා c කියලා. r r c මේ චාප දිග. එතකොට p කියලා කියන්නේ සම්පූර්ණ පරිමිතිය 25යි. r දෙකක් r වෙනවා. c කියලා කියන්නේ 2πr 360න් තීටා. එතකොට නෑනේ අපිට මේක මෙහෙම දාන්නත් පුළුවන් නේ. අපි 2π දාමු. 2πr 360න් තීටා. අපි දන්නවනේ චාප දිගනේ. චාප දිග 11නේ. 11ට සමාන කරමු. ඒකට 11 සමානයි 2යි 7න් 22යි r 360න් 90යි කෝණේ. 91යි 94යි. දෙකේව 2යි දෙකේව 1යි. දෙකේව 1යි දෙකේව 11යි. එතකොට 11 සමානයි උඩ එනවා 11ක් r. යට 7යි. මේ 7 මෙහෙට යනවා. එතකොට 11 ගුණ කිරීම 7 සමානයි 11යි r. දෙපැත්තම දැන් 11න් බෙදමු. මෙයාට මෙයා කැපෙනවා. r සමානයි මෙයාට මෙයා කැපෙනවා 7යි සෙන්ටිමීටර. එහෙමත් වෙනවනේ.